Hello guys. This is my room. It's 3:22 p.m. and so this is how it's look like my room, and this is the view. There's nothing special, only trees and windy weather. Yeah, I will show you the bathroom as well. This is bathroom. It's a tiny cute bathroom, nothing much. No more time to waste, guys. I'm so hungry, I'm starving, so I need food. So I ordered a burger with some veggies and chips. It was so yummy, so I ate without removing my makeup. Even though I'm so tired, I need to get a shower and go for a walk because I need to visit. This is my first time in Amsterdam, so yes, it's time to get going. මෙන්න මේක තමයි සිටි එක. මම ටැක්සි එකක් අරගෙන ඉන්න මොකද වෙලා නැති නිසා. එහෙම නැත්නම් මට පරක් වෙනවා අනිත් එක ගොඩාක් මහන්සි. අපි උදේ ඉඳන් නිදි මරලා අනිත් එක ෆ්ලයිට් එක ගොඩක් බිසි වුණා. ඉතින් ඒක නිසා ඉම්මන්ට අපි සිටි එක බලලා ආයෙත් රෙස් කරන්න යන්න ඕන නිසා ඉම්මන්ට වෝකේ අද්දාගෙන මේ සිටි එක බලන්න ආවා. ඉතින් මාර ලස්සනයි. චුට්ටක් වෙනීසිය මතක් වෙනවා. මේ හැම පැත්තකම සිටි එකේ වතුර, අනිත් එක හැමතැනම බයිසිකල්. හරිම කියුට්. මේ තමයි මගේ ක්‍රූ එකේ හම්බුණ යාළුවා. අද එයා මාත් එක්ක ආවා. ඉතින් මගේ ජර්නි එකට එකතු වෙන්න අපි රෙඩ් ස්ක්වයර් එකට යන්න කියලා තමයි හිතුවේ. අන්තිමට මොකද මෙහේ ඒක ස්පෙෂලිටි දෙයක් නිසා. ඔයාලා දන්නවා ඇති ගොඩක් දෙනෙක්. ඒ පැත්තේ ඉතින් අපිට ෆිල්ම් කරන්න බැරි නිසා ඉතින් මෙච්චරයි. මොකද තව කෙනෙක් එක්ක ඉන්නකොට ඉතින් කතා කර යනකොට ෆිල්ම් කරන්න අමාරුයි. ඉතින් ඔව් අදට මෙච්චරයි. අපි හෙට හම්බෙමු. Ten hours later. Good morning. ඉතින් උදේම කාලා ඉවර වෙලා. Hey guys, මම දැන් ready වෙන්න ඕනේ flight එකට. මම makeup කරන ගමන් ලෑස්ති වෙන ගමන් මම ඔයාලා මගෙන් අහුව ගොඩාක් questions වලට reply කරන්න හිතුවා. ගොඩක් අය අහලා තිබ්බා මොනවද Emirates apply කරන්න ඕන requirements, මොනවද තියෙන්න ඕන qualifications, මේ වගේ දේවල්. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි guys emiratescareer.com කියන වෙබ්සයිට් එකට යන එක. ඒකේ ඇත්තටම ඔයාලට ඕන කරන ඒ හැම දෙයක්ම ලියලා තියෙනවා. requirements ද එයාලා ඔයාලගේ experience එක බලන විදිහට ඒ හැම දෙයක්ම දැන්ට ඒ වෙබ්සයිට් එක හදලා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ගිහලා බලන්න. මම මෙතන යටින් දාන්නම්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් විදිහට මේ තියෙන දේවල් ඒ විදිහටම තියෙන්න ඕනේ. මේවා තමයි important දේවල්. fluent in written and spoken English. වෙන language එකක් තිබ්බොත් ඒක advantage එකක්. ඒ වුණාට ඒක important කියලා නැහැ. මම ගොඩාක් දන්න කට්ටිය ඉන්නවා English විතරමයි දන්නේ. So don't worry about that. A natural team player with a personality that shines. Team player කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ previous career එකේ ඔයා team work කරපු කෙනෙක් වෙන්න ඕනේ.
එතකොට මේ ටීම් ප්ලේයර් කියන එකයි personality that shines කියන මේ words ටික ඔයාලගේ CV එකට එකතු කරගත්තකි CV එක හදාද්දී ඔයාලගේ personality එක describe කරන්න. ඒ වගේ පොඩි පොඩි ටිප්ස් ඔයාලට එකතු කරගත්තකි. මොකද එතකොට ඔයාලා එයාලට කියනවා, ඒ කියන්නේ එයාලා හොයනම පුද්ගලයා තමයි ඔයා කියලා ඉන්නේ. ඒ වගේ දේවල් තමයි මමත් කරේ. ඉතින් ඊට පස්සේ at least 160 cm tall and able to reach 212 cm. ඒ කියන්නේ ඔයාලගේ tiptoes වලින් ඒ 212 cm reach කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ඉතින් essential දෙයක්. මේක නැත්තම් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ able to meet UAE employment visa. ඒ කියන්නේ ඔයාලගේ passport එක තියෙන්න ඕනේ. at least 21 years old. මේකටත් ඉතින් 19යි නම් 19යි භාගයක් නම් එහෙම කරන්න දෙයක් නැහැ. ඒකේ maximum කියලා දාලා නැහැ වෙබ්සයිට් එකේ. වෙබ්සයිට් එකේ නෙමෙයි වෙන කොහෙවත් maximum age එකක් දාලා නැහැ. උනාට මම හිතන විදිහට මගේ experience එක හැටියට maximum 30-31 වගේ colleagues ලාව මම දැකලා තියෙනවා. ඒ කියන්නේ join වෙන කාලේ එයාලගේ වයස. ඉතින් ඊට වැඩිය නම් මම දැකලා නැහැ. උනාට පුළුවන් වෙන්න පුළුවන්. never know. එයාලා මං හිතන විදිහට එයාලා ගොඩක් බලන්න. ඒ කියන්නේ අපි flexible වෙන්න ඕනේ. ගොඩක් job and youth active වෙන්න ඕනේ. එන්න එහෙම personality එක තමයි එයාලා බලන්නේ. අනිත් එක physical විදිහටත් එයාලා බලන්නේ ගොඩක්. මොකද අපි ෆ්ලයිට් එකේ වැඩ කරනවා කියන්නේ හොඳ ලයිෆ්ස්ටයිල් එකක් ගෙනියන්න. ඒක නිසා අපි healthy වෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් තමයි ගොඩක් දුරට එයාලා බලන්නේ. එයාලා ගොඩක් 21න් බලන්නේ එන්න ඒ නිසා තමයි. මොකද එහෙම නැත්තම් ගොඩක් දුරට ඊට වැඩිය ඒ කියන්නේ 30න් එහා කට්ටිය ඒ කියන්නේ චුට්ටක් අසනීප වෙන්න බලනවා. ඒක නිසා පස්සේ අවශ්‍ය වෙන දේ තමයි මේක ගොඩාක් important. මේකත් at least 1 year of hospitality or customer service experience. මේක මම හිතන්නේ UAE වල වෙනස් වෙනවා. මම හිතන්නේ මට කවුරු හරි කිව්වා එයාලා 2 years වගේ බලනවා කියලා. ඒ වුණාට මම ඇප්ලයි කරේ ඉටලි වල. ඉතින් මට එහෙම ප්‍රශ්නයක් වුණ නැහැ. ඔයාලගේ කන්ට්‍රි එක සිලෙක්ට් කරලා ඔයාලා වෙබ්සයිට් එකට ගිහිල්ලා බලුවම ඔයාලට ඒ අහන එතන තියෙන දේ තමයි ඔයාලගේ කන්ට්‍රි එකට වැලිඩ්. ඉතින් ඒතකොට බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ minimum of high school grade 12 ඒ කියන්නේ A level education. ඉතින් ඒක මම හිතන්නේ ස්කෝර් එක වැදගත් කියලා. මොකද මම A level කරේ නැහැ. මම ඉටලි වල ඉඳන් ඇප්ලයි කරේ. ඉතින් මම මගේ ඩිප්ලෝමා එක තමයි එක්ස්පෝස් කරේ. ඒ වුණාට මගෙන් එහෙම ස්කෝර් එකක් එහෙම බැලුවේ නැහැ. ඊට පස්සේ අන්තිම දේ no visible tattoos while in Emirates cabin crew uniform. ඒ කියන්නේ uniform එකට cover වෙනවා නම් okay. ඒ වුණාට පේන්න තියෙන visible tattoos not permitted. එච්චරයි guys. ඔච්චරම තමයි requirements වලට අවශ්‍ය වෙන්නේ. මේ ඔක්කොම ඔයාලගේ තියෙනවා නම් that's all. ඊට පස්සේ guys කියන්න ඕන වැදගත්ම දේ තමයි මම ලංකාවේ ඉඳන් මේ ඇප්ලයි කරේ. මම ඉටලි වල තමයි ස්ටඩි කරේ. ඊට පස්සේ වර්ක් කරේ. ඉතින් මම ඉටලි වල ඉඳලම තමයි ඇප්ලයි කරේ නෙමෙයි. මම ඕපන් ඩේ එකට ගියා. එහෙ හැම සිටි එකකම වගේ මම හිතන්නේ සිටිස් 4ක වගේ ඕපන් ඩේස් තියෙනවා හැම මාසෙම. ඉතින් මම ඔය ඕපන් ඩේ එකට තමයි ගියේ. ඉතින් ඕපන් ඩේ එකක් හස්පසින්ම වෙනස් ඇප්ලයි කරනවට වැඩිය. මොකද ඔයා එයාලත් එක්ක ෆේස් ටු ෆේස් කතා කරනවා, අප්‍රෝච් වෙනවා. ඉතින් එතකොට එයාලා ඔයාගේ පර්සනැලිටි එක බලන්නේ, කතා කරන විදිහ, හැසිරෙන විදිහ, අප්‍රෝච් වෙන විදිහ. ඉතින් එතකොට ඉස්සෙල්ලාම ඔයා රවුන්ඩ්ස් වලින් තේරිලා ඉන්න ඕනේ. ඔයාගේ CV එකට යන්න ඉස්සෙල්ලා CV එකේ එන්නේ අන්තිමට ඔයා සිලෙක්ට් වුණොත් ඒ ඔක්කොම රවුන්ඩ්ස් වලින් අන්තිමට සිලෙක්ට් වුණොත් තමයි ඔයාගේ CV එක සංසන්දනය කරලා ඔයත් එක්ක බලන්නේ. ඉතින් දැනට ඔච්චරයි guys.
වැඩිපුර ඔයාලට මගේ ඕපන් ඩේ එකේ එක්ස්පීරියන්ස් එක දැනගන්න ඕන නම් මට කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. මම ඔයාලට දන්න විදිහට CV එක හදන හැටිත් චුට්ටක් මම වෙන වීඩියෝ එකකින් ගේන්නම්. මම හිතනවා අදට මේ හොඳටම ඇති කියලා. එහෙම නැත්තම් බෝරින් වෙනවනේ. මම හිතනවා guys ඔයාලට ඔක්කොම පැහැදිලි කියලා මම කියපු දේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් තව මගෙන් අහන්න definitely. මම ඔයාලට ඕන නම් මගේ CV එකේ හදපු හැටි වීඩියෝ එකක් ගන්න. ඒ වුණාට මම කිව්වා වගේ මගේ CV එක නිසාම මම තේරුණා කියලා කියන්න බෑ. මොකද ගොඩක් අය කියනවා ඉතින් මමත් ඔහොමනේ කරේ. ඒ වුණාට මම apply කරාට මේ හරි ගියේ නෑනේ කියලා. ඉතින් මං කිව්වා වගේ apply කරනකොට ඒ method එක වෙනස්. අනිත් එක තමයි guys ඇත්තටම මෙතන චුට්ටක් ඔයාලගේ ලක්නස් එකත් බලපානවා. මොකද හැමෝම දක්ෂ අය කොච්චර දෙනෙක් apply කරත් කීප දෙනයි select වෙන්නේ. ඉතින් එතන ඇත්තටම ඔයාලා lucky වෙන්නත් ඕනේ. Okay guys, then this is time for me to go back to Dubai. See you again. Thank you for watching me. See you next time. Bye. Have a good day.